අයිබෝන් සාදරයෙන් පිළිගන්නවා අපේ සර්විං ඉට් සඳහා YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද ලස්සන පර්ස් එකක් ලේසියෙන්ම මහගන්නේ කියලා. ඉතින් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් අපි ඉක්මනින්ම යමු වීඩියෝ එකට. ඉතින් මේකට අපිට ඕන වෙනවා මේ විදිහේ තනි පාට රෙදි කෑල්ලක්, ඒ වගේම ඒකට ගැලපෙන මල් රෙදි කෑල්ලක්, ඒ වගේම මේ පර්ස් එක ඇතුළට දාන්න රෙදි කෑල්ලක්, ඊළඟට ෂිපර් එකක් ඕන වෙනවා, ඊළඟට ස්පොන්ජ් ෂීට් එක ඕන වෙනවා. ඉතින් මම මේ විදිහට මල් රෙදි කෑල්ල අඟල් 12ක් දිගට සහ 12ක් පළලට කපාගෙන තියෙනවා. අඟල් 12ක් දිග සහ අඟල් 12ක් පළල කොටුවක් කපා ගන්න. ඉතින් ඊළඟට මම මේ ෆැඩින් ෂීට් එකත් ඒ ප්‍රමාණයටම තමයි කපාගෙන තියෙන්නේ. ඒ වගේම මේ අපේ පර්ස් එකේ ඇතුළට දාන රෙදි කෑල්ලත් ඒ ප්‍රමාණයටම කපාගෙන තියෙන. 12ක් දිගට සහ 12ක් පළලට. ඊට පස්සේ මම මේ තනි පාට රෙදි කෑල්ලෙන් අඟල් 2ක් පළල සහ අඟල් 21ක් දිගට පටි 2ක් කපාගෙන තියෙනවා. මෙන්න මේ විදිහට. ඊළඟට මම මේ ෂිපර් එකත් අඟල් 12ක් දිග ෂිපර් එකක් අරගෙන තියෙනවා. හරි, දැන් අපි මහමු. ඉස්සෙල්ලම අපි රැලි පටිය හදාගමු. මම මේ විදිහට මේ පටියේ වාටිය මෙන්න මේ විදිහට නමලා මහගන්න. මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලා මහම් සරලව මුල සිට ඉගෙන ගන්න කැමති නම් මම අපේ channel එකේ මුල සිට මහම් වීඩියෝ මාලාවක් කරන්න පටන් අරගෙන තියෙනවා. දැනට මම වීඩියෝ 2ක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒකත් බලන්න පුළුවන්. දැන් මම මේක රැලි කරගන්න ටිකක් දුර නූල දාලා මෙන්න මේ විදිහට මහගන්න. ඒ වගේම අනිත් පටියත් මහගන්න. දැන් මම අපේ පර්ස් එකේ ඇතුළට දාන රෙද්ද මේ විදිහට අරගෙන ඒක උඩින් ස්පොන්ජ් ෂීට් එක තියෙනවා. මෙන්න මේ විදිහට. ඊළඟට අපි ගත්ත මල් රෙද්දත් මේ විදිහට මල් රෙද්ද හොඳ පිට මෙන්න මේ විදිහට මේ කුඩින් තියෙනවා. ඔයාලා හරියට රෙද්ද හොඳ පිට බලලා තියාගන්න. මේ විදිහට ගානට තියලා ඊට පස්සේ මේක වටේම මහගෙන යන්න ඕන.
හරි දැන් මම මේ විදිහට ගානට මේ වැඩි කොටස් කපලා දානවා. දැන් මම මේක තවත් ලස්සන වෙන්න මේක ට්වීට් කරගන්නවා. ඉතින් ඔයාලා මේ විදිහට ටේප් එක හරහට තියලා මේ විදිහට අංගලෙන් අංගල විතර මාක් කරගන්න. ඒ විදිහටම අනිත් පැත්තටත් මේ විදිහට ටේප් එක තියලා අඟලෙන් අඟල මාක් කරගන්න. දැන් මම මේ මාක් කරගත්ත ඉරිදිකේ මේක මහගෙන යනවා. දැන් මම මේ විදිහටම අනිත් අතරත් ගහගෙන යනවා. ඉතින් ඔයාලට කැමති නම් මේක දුරින් උනත් ගහගන්න පුළුවන්. මට කලින් කියන්න අමතකුණා මේ රෙද්දේ ප්‍රමාණයටම මේ වගේම තවත් රෙදි කෑල්ලක් ඕනේ අපිට පර්ස් එක ඇතුළට දාන්න. මේකේ ප්‍රමාණයම තමයි මම මේක අරගෙන තියෙන්නේ. හරි. දැන් මම අඟල් 2.5 පළල ඒ වගේම 6.5 දිග පටියක් අරගෙන තියෙනවා. මේක මම මේ විදිහට නවලා මහගෙන යනවා. මම ශිපර් එක අරගෙන දෙකකට වෙන් කරගෙන තියෙන. හරි දැන් මේ තියෙන්නේ අපේ ශිපර් එකේ උඩ පැත්ත. මම මේ විදිහට ශිපර් එකේ උඩ පැත්ත මෙන්න මේ විදිහට පර්ස් එක ඇතුළට එන විදිහට මේ තියෙන්නේ ශිපර් එකේ යට පැත්ත.
මේ විදිහට තියලා මේක කොනේ ඉඳලා මෙන්න මේ විදිහට මහගෙන යනවා. හරි. ඒ වගේම මම අනිත් ශිපර් කොටසත් මේ විදිහට අරගෙන මේ විදිහට උඩට තියෙන පැත්ත ඇතුළට තියලා මෙන්න මේ විදිහට මහගෙන යනවා. දැන් මම මේ ශිපර් එකේ වැඩි කොටස කපලා ඉවත් කරනවා. හරි. දැන් මම කියවනේ තවත් රෙදි කොටසක් ඕන වෙනවා කියලා. මේක මේ රෙදි කොටස මම මේ අපි මහගත්තු හොඳ පිටට මෙන්න මේ විදියට තියලා මෙන්න මේ ශිපර් එක අල්ලපු මැස්මම මෙන්න මේ විදිහට මේ පැත්තෙන් බලලා මහගෙන යනවා. මෙන්න මේ විදිහට. ඒ වගේම මම වෙන මේ විදිහට අනිත් පැත්තත් මේ විදිහට මහගෙන යනවා. මේ මැස්ම දිගේ. දැන් මම මේ විදිහට වැඩි කොටස කපලා ඉවත් කරනවා. දැන් මම මෙන්න මේ විදිහට මහපු කොටස් රෙදි කොටස අනිත් පැත්ත ගහ ගන්න. මෙන්න මේ විදිහට. දැන් අපිට මේ වගේ රෙදි කොටසක් තමයි ලැබෙන්නේ. දැන් මම මෙන්න මේ විදිහට මෙතන අවුට්ලයින් එකක් ගහ ගන්න. මෙන්න මේ විදිහට තියලා මැස්මක් ගහගෙන යනවා. ඒ වගේම අනිත් පැත්තත් මැස්මක් ගහගෙන යනවා. දැන් මම මේ පර්ස් එකේ රැලිපටිය අල්ලගන්න යන්න. මම මේ විදිහට රැලිපටිය අරගෙන රැලිපටියේ කන පිට මෙන්න මේ කන පිට අරගෙන පර්ස් එකේ මෙන්න මේ විදිහට කොනට තියලා මේ විදිහට මහන. දැන් ඔයාලා මේ දුරස් නූල මෙන්න මේ විදිහට තනි නූලක් විදිහට අරගෙන මෙන්න මේ විදිහට රැලිපටිය රැලි කරගන්න. මෙන්න මේ විදිහට රැලි තියාගන්න. දැන් මේ විදිහට මහ ගන්න පුළුවන්.
දැන් මම මේ අල්ලගත්ත රැලි පටිය මේ විදිහට මේ පැත්ත හරවලා උඩින් ගහගෙන යනවා නූල. මෙන්න මේ විදිහට ගහගෙන යනවා. දැන් මම මේ වගේම අනිත් පැත්තේ රැලි පටියත් අල්ල ගන්න. මම මේ විදිහට රැලි පටි දෙකම අල්ලගත්තා. ඊළඟට මම මෙන්න මේ කොටස මෙන්න මේ යට රෙදි කෑල්ලත් එක්ක තියලා මේ විදිහට මැස්මක් ගහගෙන යනවා. ඒ වගේම අනිත් පැත්තත් මේ විදිහට තියලා ගහගෙන යනවා. දැන් මම මේ විදිහට වැඩි කොටස අපලා ඉවත් කරා. දැන් මම මේ විදිහට ශිපර් එක අරගෙන මේ ශිපර් එක හරි විදිහට දාගන්න. එන්න මේ විදිහට මෙතන ටිකක් ගලවලා ගන්න. ඒ වගේම අනිත් පැත්තත් මේ කම්බිය ටිකක් ගලවලා ගන්න. මම මේ විදිහට කියලා අපි එළියට ගත්ත ප්ලාස්ටික් කොටස් දෙකෙන් මේ විදිහට මේක ඇතුල් කරලා ඊළඟට අපි එකෙන් මෙහෙම තදට අල්ලගෙන මේ විදිහට ලේසියෙන්ම ශිපර් එක දාගන්න පුළුවන්. හරි. මේක භාගයක් දුරට විදිහට අනිත් පැත්ත හරව ගන්න. දැන් මම මෙන්න මේ විදිහට සමානව තියලා යටින් මේ විදිහට කට් මාක් එකක් දාගන්න. ඒ වගේම අනිත් පැත්තත් මේ විදිහට සමානව තියලා කට් මාක් එකක් දාගන්න. දැන් මම මේ කට් මාක් එක දාපු තැනට අපේ ශිපර් එක මෙන්න මේ විදිහට තියෙනවා. මෙන්න මේ විදිහට කට් මාක් එක දාපු තැනට ශිපර්. මං මුලින් පටියක් මහගත්තනේ. මේ තියෙන්නේ පටිය. ඒ පටිය මම මේ විදිහට දෙකට නවලා මේ
ෂිපර් එක ළඟින් මෙන්න මේ විදිහට පටිය තියලා මේ කට් මාක් එක මෙන්න මේ ෂිපර් එක ළඟට එන විදිහට මේ පැත්තට මැස්මක් ගහගන්න. ඒ විදිහටම මම මේ පැත්තත් මෙන්න මේ විදිහට කට් මාක් එක තැනට ෂිපර් එක එන විදිහට තියලා මෙන්න මේ විදිහට මහගන්න. මෙන්න මේ විදිහට. දැන් මම මේ විදිහට ටේප් එක අරගෙන මෙතන ඉඳලා අඟල් 1/2ක් තියලා මේ විදිහට මාක් එකක් දාගන්න. ඒ වගේම උඩට අඟලක් තියලා දාගන්න. දැන් මම එකෙන් චූටි කොටුවක් ඇඳගන්න. හරි. දැන් මම මේ කොටුව කපා ගන්න. ඉතින් ඔයාගේ රැලි පටිය කැපෙන්න කපා ගන්න එපා. හරි. දැන් මම මේ කපාගත්ත කොටුව මේ විදිහට අනිත් පැත්තටත් තියලා මේ විදිහට මාක් කරගෙන කපා ගන්න. ඉතින් ඔයාගේ රැලි පටිය මේ විදිහට ඇතුලෙන් අල්ලලා මේ විදිහට එහාට කරලා කපා ගන්න. ඒ විදිහටම මම අනිත් පැත්තත් මේ විදිහට තියලා කපා ගන්න. හරි. දැන් මම මේ කපාගත්ත කොටස මෙන්න මේ විදිහට තියලා මේක දිගේ මහගෙන යනවා. ඒ වගේම මම හතර පැත්තම මහගෙන යනවා. දැන් මම අපේ පර්ස් එක අනිත් පැත්ත හරව ගන්න.
ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට කතුර අරගෙන මේකේ උල් ටික මේ විදිහට ලස්සනට එන විදිහට හද. මේ තියෙන්නේ අපි ලස්සනට මහගත්ත අපේ පර්ස් එක. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. බයි.